16 වෙනි සියවසේ යුරෝපයේ ඇතිවෙච්ච පුනරුදයත් එක්ක යුරෝපයේ විශේෂයෙන් පෘතුගාලය, ඕලන්දය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යයන්, එංගලන්තය නේද? එංගලන්තය, ප්‍රංශය මෙන්න මේ වගේ රටවල් නව රාජ්‍යයන් හොයාගෙන ගියා. අපි ඒකට කියනවා දේශ ගවේෂණය. ඔය අතරින් අපි මේ කතා කරන ආසියාව අපි ඉන්නේ ආසියා මහද්වීපයේ මෙන්න මේ ආසියාවට එනවා පුතා කවුද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, අනිත් කට්ටිය ප්‍රංශ මෙන්න මේගොල්ලෝ ආසියාතික ප්‍රදේශවලට ඇවිල්ලා ඒ ප්‍රදේශවල යටත් විජිත පිහිටුව ගන්නවා. රයිට් චුට්ට බලමු. මුලින්ම ආසියාතික ප්‍රදේශවල එන පෘතුගීසි. කවුද මුලින්ම ආසියාවට ආව එක්කෙනා? වස්කෝ ද ගාමා. කවුද එන්නේ? වස්කෝ ද ගාමා. මට මතක නම් ක්‍රිස්තු වර්ෂ 1498. කොහෙද එන්නේ? ඉන්දියාවේ කැලිකට් වරායට. මොකක්ද වරාය? කැලිකට්. ඉන්දියාවේ කැලිකට් වරාය දෙනවා කවුද? වස්කෝ ද ගාමා. මෙයාලා කවුද? මෙයාලා පුතා පෘතුගීසි. ඇයි මෙයාලා ආසියාවට එන්නේ? ඔයාලා මතකද? ඔයා 8 වසරෙත් තිබ්බා 10 වසරෙත් ඉගෙන ගත්තා. ක්‍රිස්තියානීන් සහ මෙන්න මෙයාගේ ප්‍රකාශය කුළුබඩු සොයා අපි මෙහි පැමිණියෙමු. ආයේ මොකටද? ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයාගෙන ආවලු. එහෙනම් පුතා මේගොල්ලෝ ආසියාවට එන එකේ ප්‍රධාන අරමුණු දෙකයි. ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම, කුළුබඩු ලබා ගැනීම, ඒ කියන්නේ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. යුරෝපීයන් ආසියාවට පැමිණීමේ ප්‍රධාන අරමුණු දෙක මොකක්ද? ආගම ප්‍රචාරය කිරීම, දෙක වෙළඳාම. මට තේරුණාද? ඇයි පුතා ක්‍රිස්තියානි යුරෝපීයන් ආසියාවට එන්නේ? ආගම ප්‍රචාරය කරන්න, ඒ වගේම වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්න. හරි. එතකොට ආගම ප්‍රචාරය කිරීමේ හා වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් කොහෙට එනවද? ඉංග්‍රීසීන් යුරෝපීයන් ආසියාවට එනවා. මම එක්කින මේ ළමෙක් ලින්ක් ඉල්ලලා තිනවා. right. නේ? මොකද කියන්නේ? ආගම ව්‍යාප්ත කිරීම සහ වෙළඳාම සඳහා යුරෝපීයන් ආසියාවට එනවා. ඒකෙන් මුලින්ම ආවේ පෘතුගීසි. ඒගොල්ලෝ ඉන්දියාවේ කොහෙද දෙන්නේ පුතා? කැලිකට් වරායට ඇවිල්ලා පස්සේ යාලා ඉන්දියාවේ වෙළඳ බලය තහවුරු කරගන්නවා. කොහෙද තහවුරු කරගන්නේ? ගෝව. ඉන්දියාවේ ගෝව. ගෝව තමයි යාළගේ ප්‍රධානම පෙරදිග මූලස්ථානය. ගෝව කියන්නේ පෙරදිග මූලස්ථානය. කාගේද? පෘතුගීසීන්ගේ. දැන් ඔයාලට දෙයක් පැහැදිලි. මොකද්ද පැහැදිලි? පෘතුගීසීන් මුලින්ම ආසියාවට එනවා. එන්නේ ආගම ප්‍රචාරය කිරීම සහ වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්න. ඒ ආවෙන් පෘතුගීසීන් කොහෙද? ඉන්දියාවේ බලය පිහිටුව ගන්න කටයුතු කරනවා. එයාලගේ පෙරදිග මූලස්ථානයේ විදියට භාවිතා කරා. කොහෙද? ගෝව. මෙන්න මේ පෘතුගීසීන් පුතා ආසියාතික ප්‍රදේශවලින් වෙළඳ ද්‍රව්‍ය ලබාගෙන එයාලගේ රටට අරන් ගියා. පෘතුගීසීන්ගේ මව් රට පෘතුගාලය. පෘතුගාලය. හරි. පෘතුගාලයේ විශේෂ කොහෙද? වරාය ලිස්බන්. හරියට ලියන්න ඕනේ මේවා.
වෙනේ වැඩි වෙන්නේ එහෙම නැහැ. මොකද්ද වරාය? ලිස්බන්. හරි. ඔයාට ඉස්සරහට කොම්බු දාලා ඊට මෙහෙට දාලා වෙන අකුරු හදන්න එපා, වචන හදන්න එපා. මොකද්ද වරාය? ලිස්බන්. ලිස්බන් අපි ලකුණු කරමු සිටියේ. ලිස්බන් වරායේ මෙන්න මේ ආසියාතික ප්‍රදේශ වලින් ගෙනාපු වෙළඳ ද්‍රව්‍ය ලිස්බන් වරායේ ඉඳන් මෙයාලා මොනවා කරාද? වෙළඳාම් කරා. එතකොට උතුරු යුරෝපයේ රටවල් විශේෂයෙන් උතුරු සහ මේ පැත්තේ තිබුණ ඒවා මොනවද ඒවා? ඕලන්දය වගේ ඕලන්දය කියන්නේ ලන්දේසින්ගේ මෝරටනේ. එයාලා පුතා Tamanට අවශ්‍ය කරන වෙළඳ ද්‍රව්‍ය ලබා ගත්තේ කොහෙන්ද? ලිස්බන් වරායේ. ලිස්බන් වලට එන්න ඕනේ. කියන්නේ පෘතුගාලයට එන්න ඕනේ පුතා ඕලන්ද ජාතිකයෝ කොහේ හරහාද? ස්පාඤ්ඤය හරහා. ස්පාඤ්ඤේ පාලකයා ස්පාඤ්ඤේ බයට පත් වුණා දෙවෙනි පිලිප්. කලබල වෙන්න එපා මේවා කිව්වට. කවුද පාලකයා? දෙවෙනි පිලිප්. දෙවෙනි පිලිප් රජතුමා මොනවා කරනවද? මේ ආගමික ගැටලුවක් තිබ්බ අපි කතා කරමු මේවා ඊට. ආගමික ගැටලුව තමයි පුතා. කාත් එක්කද? යුරෝපයේ අපි කතා කරන අපිට ආගමික යුද්ධය නැත්නම් රෙපරමාදු කතෝලික හා රෝමානු කතෝලික කියලා. මුළුපතේ කාගේ හරි මයික් එකක් කොල්ලලා චුට්ටක් අපි ඕෆ් කරගමුද? බලන්න පොඩ්ඩක් කාගේ මයික් එකක් කොල්ලලා ඇති. රෝමානු කතෝලික සහ රෙපරමාදු කතෝලික මේ දෙගොල්ල අතර ආගමික මතවාදී ගැටුමක් යුරෝපයේ නිර්මාණය වෙලා තිබුණා. එතකොට මේ ඕලන්ද ජාතිකයෝ රෙපරමාදු කතෝලිකයෝ පෘතුගාල ජාතිකයෝ රෝමානු කතෝලිකයෝ. මේ පෘතුගාලය සහ ස්පාඤ්ඤය. ඒ නිසා පුතා ස්පාඤ්ඤය හරහා ඕලන්දයට ලිස්බන් නගරයට එක තහනම් කරනවා. නිසා ඕලන්දයට සිද්ධ වෙනවා ආසියාවට එන්න මාර්ග හොයාගන්න. ඒ අනුව ඕලන්ද ජාතිකයෝ වෙස්සලාගෙන මේ පෘතුගාල නැවකට ඇවිත් නැගලා එයාලා ආසියාවට එන මාර්ග විවර කරගන්නවා. ඒ කියන්නේ අර සේදමාවත විවර කරගන්නවා. ඒ අනුව ඕලන්ද ජාතිකයෝ පුතා මුලින්ම යනවා කොහෙද? අග්නිදිග ආසියාවට. අග්නිදිග ආසියාවේ කොහෙද? ජාවා දූපතේ බතාවිය තමන්ගේ පෙරදිග මූලස්ථානයේ විදියට තියාගන්න. ඔන්න ලන්දේසීන්ගේ පෙරදිග මූලස්ථානය තමයි දැන් කොහෙද? බතාවිය. හරිද? දැන් පුතා ඔහොම ඉන්නකොට ඉංග්‍රීසීන්ටත් ඕන වෙනවා ආසියාවට එන්න. ඒකත් මම මෙතනම ලියන්නම්. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1600 දී මෙයාලා පිහිටුව ගන්නවා ආසියාවට එන්න වෙළඳ සමාගමක්. මොකක්ද ඒක? පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. මොකද සමාගම? පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. මෙන්න මේ වෙළඳ සමාගමට පුතා ආසියාවට එන්න පළවෙනි එලිසබෙත් රැජින රාජකීය අවසර පත්‍රයකින් අවසර දෙනවා. ඒ අනුව නාවික කණ්ඩායම් දෙකක් ආසියාවට එනවා. පළවෙනි කණ්ඩායම යන්නේ අච්චුපත තියෙනවා නම් බලන්න සුමාත්‍රා දූපත් වලට. මොකද්ද දූපත? සුමාත්‍රා. දෙවෙනි කණ්ඩායම එනවා ඉන්දියාවට. ඉන්දියාවේ උතුරු ඉන්දියාවේ මම මේක උතුරු ඉන්දියාවේ මේ දිවුත් පේන නිසා මෙහෙන් ලියන්නම්. මෙහි මේ හිටිය උතුරු ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ උඩ හිටියේ නැත්තම් වරදවා තීරුම් ගන්න. එතකොට පුතා ඉන්දියාවේ තිබුණු අධිරාජ්‍ය ඉන්දියාවේ පාලනය තමයි මූගල් පාලනය. මූගල් කියන්නේ රාජවංශයක්. ඉන්දියාවේ එහෙම බලයට පත්විච්ච රාජවංශ ගණනාවක් තියෙනවා. හරි දැන් අපිටත් තියෙන්නේ මෞර්ය, ලම්බකරණ කොහොමද? ඒකෙත් තියෙනවා මොනවද? නන්ද, දැන් මුලින් ඉඳන් ගත්තොත් හර්යංක, සිසුනාග, නන්ද, මෞර්ය, ශුංග, ඊට පස්සේ හූන, ශක, ගුප්ත, කුෂාණ,
ඔය ගොඩක් ඉන්නවා. මූගල් ලට්ට ලොට්ට සෙට් එකක් ඉන්නවා ඈ. මෙන්න මූගල් පාලකයා තමයි ජහාන්ගීර්. ජහාන්ගීර්. මේවා විභාගෙට ලියද්දී අකුරු අඩු කරන්න එපා. එක අකුරක් අඩු වෙච්ච ගමන් වෙන එකක් තමයි කියවෙන්නේ. නේද? මොකද්ද? ජහාන්ගීර්. හරි? ජහාන්ගීර්. ජහාන්ගීර් හම්බෙන වෙලාව දෙවෙනි කණ්ඩායමේ නායකයා විලියම් හෝකින්ස්. කවුද නායකයා? විලියම් හෝකින්ස්. විලියම් හෝකින්ස් ප්‍රධාන කණ්ඩායම ඇවිල්ලා හම්බ වෙනවා කවුද? මූගල් පාලකයව. මෙයාලා ගනුදෙනුවක් ඇති කරගන්න උත්සාහ කරනවා ඉන්දියාවේ පාලකයා එක්ක වෙළඳ ගනුදෙනුවක්. හැබැයි පොතා ඉන්දියාවේ පාලකයාට ජහාන්ගීර්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ආත් එක්කද ඉංග්‍රීසීන් එක්ක වෙළඳ ගනුදෙනුවක් ඇති කරගන්න. ඒ නිසා මේ උත්සාහය අසාර්ථකයි, වැඩක් නැහැ. ඒ හේතුවෙන් මෙයාලා කවුද මෙයාලා? ඉංග්‍රීසීන්. එයාලා යනවා ආසියාවේ මොන කොටසටද? මෙන්න මේ පැත්තට. මේ ලියන්න බෑ නිසා මේ ලියන්න ඈ. අග්නිදිග ආසියාවට. මොකක්ද යන්නේ? අග්නිදිග ආසියාවට. අග්නිදිග ආසියාවට යන්න. අග්නිදිග ආසියාවේ පුතා මේ වෙනකොට ඉන්නවා. කවුද ඉන්නේ මේ වෙනකොට? මේ වෙද්දින් අග්නිදිග ආසියාතික ප්‍රදේශවල බලය තහවුරු කරගෙන හිටියේ කොහෙද ලියන්නේ? මම මේක මකන්නද? හරි. අග්නිදිග ආසියාතික ප්‍රදේශවල පුතා බලය තහවුරු කරන් හිටියේ කවුද? පෘතුගීසීන්. මේ වෙනකොට අග්නිදිග ආසියාවේ පෘතුගීසීන් සහ හරි ලන්දේසීන් අතර ගැටුම්. කවුරු අතරද ගැටුම් තියෙන්නේ? පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර ගැටුම. ඒ ගැටුම අග්නිදිග ආසියාතික ප්‍රදේශය රත් කරගන්න. මෙයාලා කවුද? පෘතුගීසීන්, මෙයාලා ලන්දේසීන්. ඔය ගැටුම් තිබුණු කාලේ තමයි දෙගොල්ලක් මේ නැත්තම් ගැටුමක් ඇති කරගෙන ඒ ප්‍රදේශය රත් කරගන්න. ඔය කාලේ මේකට එනවා කවුද? ඉංග්‍රීසීන්. පුතා ඉංග්‍රීසීන් සහ ලන්දේසීන් කියන්නේ යුරෝපයේ යාළුවෝ, හොඳ මිතුරු. මේ ඔයාලට මේ මිතුරු ඉන්නවා. මම නම් මේ මිතුරන් කියන්නේ මේ කට්ටිය. කවුද? ගොඩක් අය දන්නවා මං කියන්නේ. මොකක්ද? අමුදෙයි ඉස්තන සම්පූර්ණ කරගන්න. අමුඩෙයි අහවල් එකයි වගේ යාළුවෝ. කවුද යාළුවෝ? මේගොල්ලෝ. කවුද යාළුවෝ පුතා? ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යුරෝපයේ හොඳ මිත්‍රයෝ. ඒ නිසා මොකද වෙන්නේ? ලන්දේසීන්ට උදව් කරනවා ඉංග්‍රීසීන්. ඒ අනුව දෙගොල්ලම මොනවා කරාද? දෙගොල්ලම පෘතුගීසීන්ට පහර දෙන්න. දැන් හොඳයි වැඩි. දැන් ඔන්න පෘතුගීසීන් ආසියාතික අග්නිදිග ආසියාතික ප්‍රදේශවලදී පෘතුගීසීන් ලන්දේසීන්ගෙන් සහ ඉංග්‍රීසීන්ගෙන් දෙගොල්ලගෙන්ම කනවා. පැහැදිලිද? දෙගොල්ලගෙන්ම හොඳට කනවා. වැඩේ අවුල් දැන්. ඔහොම යන පෘතුගීසීන් පරාජයටපත් වුණත් හරි පෘතුගීසීන් මේ වගේ පරාජයටපත් වුණත් ඉංග්‍රීසීන් මොකද කරේ? මේ ප්‍රදේශවල බලය තහවුරු කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ මම ඒක මෙහෙට ගේන්නම්. ඉංග්‍රීසීන් පුතා මොනව කරනවද? ඉංග්‍රීසීන් අග්නිදිග ආසියාවේ බලය පිහිටුවන්න කටයුතු කරනවා. විශේෂයෙන් 1623 ඔන්න වර්ෂය මතක තියාගන්න. 1623 දී පුතා ඇම්බොයිනා මොන බොයිනා? ඇම්බොයිනා දූපතේ බලකොටුවකට නැත්නම් ඒ බලකොටුවක් ආරම්භ කරනවා. කවුද? ඉංග්‍රීසි. ඒක අයිතිව තිබ්බේ කාටද? ලන්දේසීට. සරලවම කියන්නේ
ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු ප්‍රදේශයක ඉංග්‍රීසීන් බලය තහවුරු කරනවා. ඒතර ඒකට ලන්දේසීන් කැමති වෙනවද? නෑ. ඒ නිසා 1623 දී මේ ඇම්බොයිනා දූපතේ හිටිය ඉංග්‍රීසීන්ට පහර දීලා පන්නලා දානවා. හැදෙනි තව බෝඩ් එකේ තිබ්බා තව ලියනවා. හරි. ඉංග්‍රීසීන්ට පහර දීලා මොනව කරාද? පන්නලා දැම්මා. ඒ අනුව ඉංග්‍රීසීන්ගේ අවධානය යොමු වෙනවා කොහෙටද? ඉන්දියාවට. ඔන්න දැන් ඉංග්‍රීසීන් එනවා කොහෙටද? ඉන්දියාවට. ඉන්දියාවට ඇවිල්ලා එයාලා ඉන්දියාවේ පිහිටුව ගන්නවා වෙළඳ මධ්‍යස්ථාන තුනක්. එක බොම්බාය, දෙවෙනි එක මදුරාසිය, තුන්වෙනි එක මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි මොනවද? කල්කටා නයිට්‍රයිඩ් නේද? ඔන්න පුතා වෙළඳ මධ්‍යස්ථාන තුන මොනවද? මදුරාසිය, බොම්බාය, කල්කටා.